අයිබෝන් ළමයි වල හැමෝටම අද අපි කතා කරන මාතෘකාව තමයි ට්‍රාන්සිස්ටර් ගැන. හරිද? මේකෙදි මම කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් වල තියරි කොටස නෙමෙයි. මේකෙදි ඔයාලට මම කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් වල ගණන් හදන විදිය. මොකද දැනටම ගොඩක් කට්ටියට ගැටලුවක් වෙලා තියෙන්නේ. ගොඩක් කට්ටිය බය පාඩමක් මේක. ඔයාලා හිතනවා ඔයාලා ට්‍රාන්සිස්ටර් ගණන් හදාගන්න බැරි වෙයි කියලා. හැබැයි ඔයාලට මේ ටික හරියටම ඉගෙන ගත්තොත් ඔයාලට මේ ට්‍රාන්සිස්ටර් ගණන් ටික ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන්. හරි. ට්‍රාන්සිස්ටර් ගණන් හදන්න යන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. ඒක ඉස්සෙල්ලාම බලුවොත් ඔයාලා නිකන් පොඩ්ඩක් උපකල්පනය කරගන්න ලොකු ඇල මාර්ගයක් තියෙනවා. නිකන් ගඟක් ගන්නවා කියලා හිතන්නකෝ. ලොකු ගඟක් ගන්නවා. හරි. මෙන්න මේ ගඟ ගලනකොට මෙතනින් පොඩි සොරවුවක් දාලා මේ ගඟේ වතුර පාර ගලන එක නවත්තලා තියෙනවා. හරිද? මේක ගහලා සොරවුවක් බෙදලා. හරි. අපි ඊට පස්සේ තව පොඩි ඇල පාරක් පාවිච්චි කරනවා මෙන්න මේ වගේ. මෙතන හිතන්න පොඩි ඇල පාරක් තියෙනවා කියලා උපකල්පනය කරගන්න. හරි. මෙන්න මේ ඇල පාර දිගේ කුඩා වතුර ධාරාවක් යවපුවාම මෙන්න මේ සොරවුව අරින්න පුළුවන් කියලා හිතන්නකෝ. කුඩා වතුර පාරක් දාපුවා මෙන්න මේ සොරවුව අරින්න පුළුවන්. හරි. ඔන්න ඔක තමයි කතාව. හරි. දැන් බලන්න මේ කොහොමද ට්‍රාන්සිස්ටර්ත් එක්ක සම්බන්ධ කරන්නේ කියලා. හරි. දැන් ඔන්න මේ පැත්තේ ලොකු වතුර ධාරාවක් තියෙනවා. පල්ලෙහාට යන්නේ. මේක මේ සොරවුවෙන් නවත්තලා තියෙනවා. හරිද? හරි. මම මේ දෙක පාඩ දෙක කරගන්නම්කෝ. මම ලොකු වතුර පාරක් තියෙනවා. මේ පැත්තෙන් එන්නේ ඉතා පොඩි වතුර පාරක්. හරි. දැන් එතකොට මේ පැත්තෙන් එන වතුර පාරට මෙන්න මේ සොරවුව විවෘත වුණොතින් මොකද වෙන්නේ? මෙන්න මේ උඩ තියෙන වතුර ටික ඔක්කොම මොකද වෙන්නේ? මෙතනින් පල්ලෙහාට යනවා නේද? හරි. මෙන්න මෙතනින් පල්ලෙහාට යනවා. ඒ විතරක්ද? නෑ. මෙන්න මෙතනින් මේ පොඩි ඇල පාර දිගේ එන වතුර ටිකත් මොකද වෙන්නේ? මේ දිගේ පල්ලෙහාට යනවා. හරි. එතකොට අපි ගඟ හරස් කරලා නවත්තලා තිබ්බ වතුර ටිකයි පොඩි ඇල පාරේ තිබ්බ වතුර ටිකයි දෙකම මේකෙන් පිට වෙනවා. හරි. ඔන්න ඕකම තමයි ට්‍රාන්සිස්ටරේ කතාව. හරි. ඔයාලා හිතනවා දැන් මේ පැත්තෙන් තියෙනවා කියලා IC ධාරාව. හරි. මේ පැත්තෙන් දෙනවා අපි IB ධාරාව. පාදම් ධාරාව දෙනවා. හරි. එතකොට පාදම් ධාරාව දුන්නාම මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටරයක මැද තියෙන ගේට්ටුවක් ඇරෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හරිද? ඒක නිකන් ස්විච් එකක් ඔන් වෙනවා වගේ. හරි. IB ධාරාව දුන්න ගමන් මැද තියෙන ගේට් එක ඇල්ලිවල පල්ලෙහාට යනවා IC ධාරාවයි IB ධාරාවයි දෙන්නවා. එහෙනම් අපි මෙන්න මේක ට්‍රාන්සිස්ටරයෙන් කතා කරෝතින් ට්‍රාන්සිස්ටරයේ ප්‍රධාන පාද තුනක් තියෙනවා. හරිද? පළවෙනි එක කලෙක්ට් එක සංග්‍රාහකය. හරි. ඊළඟට තියෙනවා බේස් එක පාදම. හරි. ඊළඟට තියෙනවා එමිට එක විමෝචකය. හරි. මෙන්න මේ පාද තුන තමයි ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන වශයෙන් තියෙන පාද තුන. හරිද? හරි. එතකොට මෙන්න මේ සංග්‍රාහකය හරහා ගලන ධාරාව මම කියනවා IC කියලා. පාදම හරහා ගලන ධාරාව මම කියනවා IB කියලා. හරි. එතකොට විමෝචකය හරහා ගලන ධාරාව මම කියනවා IE කියලා. හරි. දැන් එතකොට ඔයාලට මම අර කලින් කිව්ව කතාවත් එක්ක ඔයාලට පුළුවන් මෙන්න මේකට සූත්‍රයක් ගොඩනගා ගන්න. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් පාඩමේදී සම්පූර්ණයෙන්ම ඔයාලා සූත්‍ර කොයි වෙලාවකවත් කටපාඩම් කරන්න හැදෙන්න වෙන්න එපා. මේකෙදි මම කියලා දෙනවා ඔයාලට සූත්‍ර ගොඩනගාගෙන කොහොමද ගාණක් හදන්නේ කියලා. ඒක තමයි ලේසි විදිය. ඒ අවබෝධය ඔලුවට තියාගත්තොත් ඔයාලට ඕන ගාණක් හදාගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් දැන් මම කිව්වේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ සංග්‍රාහකයේ පැත්තෙන් ධාරාවක් ආවොත් ධාරාවක් ඇවිල්ලා මෙයා මෙතන නතර වෙලා ඉන්නවා. හරිද? මෙන්න මෙතන නතර වෙලා ඉන්නවා. මේ නතර වෙලා ඉන්නකොට IB ධාරාවක් මේ පැත්තෙන් ආවොත් මේ මැද තියෙන ගේට් එක ඇදලා ඉවරලා
IB ධාරාවයි සංග්‍රාහක ධාරාවයි දෙකම මොකද වෙන්නේ? IE පැත්තට යනවා. හරි. එහෙනම් අපිට කර්චොෆ්ගේ ධාරා නියමය පාවිච්චි කරලා පුළුවන් නේද මේකට සූත්‍රයක් ගොඩනගන්න? කර්චොෆ්ගේ ධාරා නියමය කියන්නේ සංධියක් වෙත ගලන ධාරාව සංධියෙන් පිටත ගමන් කරන ධාරාවන්ගේ එකතුවට සමානයි. හරි. එහෙනම් සංධිය වෙතට ගමන් කරනවා IB ධාරාවයි IC ධාරාවයි. පිටත ගමන් කරන්නේ IE ධාරාව. එහෙනම් අපිට හදාගන්න පුළුවන් IE සමානයි IB ධන IC කියලා. හරි. මෙන්න මේක ඔයාලා අත්‍යවශ්‍ය වෙන සූත්‍රයක්. හරි. එතකොට ඔයාලට තේරෙන්නේ නැති නේද මේ ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය මොකක්ද? ඒකෙන් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. මෙන්න මේ දේ ඔළුවේ තියාගත්තා නම් ඔයාලා හොඳටම ඇති මෙන්න මේ ට්‍රාන්සිස්ටර් ගණන් ටික හදාගන්න. හරි. ඒත් එක්කම මෙන්න මෙතන සංග්‍රාහකයේ විමෝචකයා අතර වෝල්ටීයතාව VCE කියලා මම හඳුන්වනවා. මෙන්න මේ පාදම විමෝචකයා අතර ධාරාව VBE කියලා මම හඳුන්වනවා. හරි. මෙන්න මේ VB වල පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ VBE කියන්නේ මොකක්ද? අපිට ට්‍රාන්සිස්ටරේ ගාණක් හදනකොට ඔයාලා හොඳට මතක තියාගන්න ට්‍රාන්සිස්ටරේ ගාණක් හදනකොට අපිට සමහරවිට මෙයා VBE අගයක් දෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ඉන් පොයින්ට් එකක් දීලා තියෙන්න පුළුවන්. මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක සිලිකන් හරි ජර්මේනියම් වලින් හරි හදලා තියෙනවා. මතකද ඔයාලට ඩයෝඩ් ගැන කතා කරද්දී සිලිකන් වලින් හදලා තියෙනවා ඩයෝඩ් එකේ එකේ විභවපාදකයේ 0.7යි ජර්මනියම් වලින් හදලා තියෙනවා නම් ඒකේ විභවපාදය 0.3යි. අන්න ඒකම තමයි මෙතන තියෙන විභවපාදකයම තමයි අපි කියන්නේ VBE සිලිකන් වලින් හදලා තියෙනවා නම් 0.7යි වෝල්ට් ජර්මේනියම් වලින් හදලා තියෙනවා නම් 0.3යි වෝල්ට්. හරි. ඔන්න ඔය කරුණ මතක තියාගන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බොහෝ විට VB වලගේ 0.7යි කියලා තමයි ගන්න හදන්නේ. ඔයාලට බැරි වෙලාවක් දීලා තිබ්බේ නැත්නම් ට්‍රාන්සිස්ටර් ගාන හදන්න පටන් ගන්නකොට මෙයා සිලිකන්ද ජර්මේනියම්ද කියලා ට්‍රාන්සිස්ටර් ඒවත් දීලා තිබ්බේ නැත්නම් හරි නැත්නම් VBE යගේ 0.7යි හරි 0.3යි හරි කියලා දීලා තිබ්බේ නැත්නම් හරි ඔයාලා ගාන හදන්න පටන් ගන්නට කලින් උඩින් ලියන්න මේක සිලිකන් ට්‍රාන්සිස්ටර් එකක් කියලා උපකල්පනය කරලා තමා ගාන හදන්නේ කියලා කියලා ගාන හදන්න පටන් ගන්නට. එතකොට VBE වලගේ 0.7යි කියලා අරගෙන ඔයාලා ගාන හදන්න පටන් ගන්න. හරි. ඕක තමයි එතකොට අපිට අද කතා කරන්න තියෙන කොටසේ සම්පූර්ණ තියරි එක. හරි. අපි මේ ටිකෙන් බලමු කොහොමද ගණන් හදන්නේ කියලා. දැන් එතකොට ට්‍රාන්සිස්ටර් එක ගැන සම්පූර්ණ අදහසක් එන්න ඇතිනේ ඔයාලට. හරි. අපි දැන් බලමු ගණන් හදන්නේ කොහොමද කියලා. හරි. මේ පාඩමේදී ඔයාලට මම ප්‍රධාන වශයෙන් ගණන් තුනක් හදන්න කියලා දෙනවා මේ වීඩියෝ එකේදී. එතකොට මෙන්න මේ ගණන් තුන ඔයාලට ස්ක්‍රීන් එකේ පේනදිනේ. මේ ගණන් තුන තමයි අපි හදලා බලන්නේ. හරි. මේකෙන් මම පළවෙනි ගාන හදන්න පටන් ගන්නම් ඉස්සෙල්ලම. හරි. මේකෙන් මම පළවෙනි ගාන ගන්නවා. හරි. දැන් මේවයි ගාන හදාගෙන යන්නේ. අපිට මේ වගේ ගානක් දුන්නාම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ හරි. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ ගානනේ අපි එක එක පද හඳුනා ගන්න ඕන. හරිද? හරි. මම මෙයාට ඉස්සෙල්ලාම VCC කියලා දානවා. මේවා අපිට ගාන හදන්න කලින් දීලා තියෙන්න පුළුවන්, දීලා නැති වෙන්න පුළුවන්. ඔයාලා ගාන හදද්දි ඔයාලා මේ පද ටික දාගන්න එක ඔයාලගේ වැඩ. ඒක තමයි ඔයාලට ගාන හදන්න තියෙන ලේසිම විදිය. හරි. මෙතන තියෙන ට්‍රාන්සිස්ටරය සංග්‍රාහකය හරහා යන හින්දා මේ සංග්‍රාහකයේ මේක පාදම මේක විමෝචකය. හරි. සංග්‍රාහකය හරහා යන හින්දා මම මෙයාට RC කියලා නම් කරන්නම්. හරිද? මෙයා පාදම හරහා යන ප්‍රතිරෝධකයක් හින්දා මෙයාව මම RB කියලා නම් කරන්නම්. හරි. ඔන්න ඔය ටික තමයි අපි දැන් පද ටික හඳුන්වලා ගන්න. හරි. ඒත් එක මෙතන සංග්‍රාහකය හරහා යන ධාරාව IC කියලා හඳුන්වන්න. පාදම හරහා යන ධාරාව IB කියලා හඳුන්වන්නම්. විමෝචකය හරහා යන ධාරාව IE කියලා මම හඳුන්වන්නම්. හරි. එතකොට ඔයාලට හිතන්න ඔයාලගේ මේ ගානෙන් අහන්නේ IB අහනවා. IB අහනවා. කීයද කියලා.
ඊට පස්සේ IC කීයද කියලා අහනවා. හරි. මේකේ VCE කීයද කියලා අහනවා. ආය IE ව අහනවා කියලා හිතන්න. මෙන්න මේ ටික තමයි ඔයාලට හොයන්න තියෙන්නේ. හරිද? හරි. එතකොට මෙන්න මේ VCE කියන්නේ මෙන්න සංග්‍රාහක විමෝචක වෝල්ටීයතාවය. මෙතන ඔයාලා ආයෙත් දැනගන්න ඕන තියෙනවා VBE පාදම් විමෝචක වෝල්ටීයතාවය. මම මේ ට්‍රාන්සිස්ටරය සිලිකන් වලින් හදපු ට්‍රාන්සිස්ටරයක් කියලා උපකල්පනය කළ මේ ගාන හදන්න. එහෙනම් VBE වලගේ 0.7යි වෝල්ට්. හරි. දැන් අපි ගාන හදන්න පටන් ගමු. ඔයාලට මේ වගේ ට්‍රාන්සිස්ටර් ගානක් දුන්නාම ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන IB ධාරාව හොයාගන්න එක තමයි අපේ පළවෙනිම වැඩේ. පළවෙනි වැඩේ මොකද්ද? IB ධාරාව හොයාගන්න එක. හරි. IB ධාරාව හොයන්න නම් මොකද්ද අපි කරන්න ඕන? හරි. මේකේ පරිපථය බලමු ඉස්සෙල්ලාම. පරිපථය ගැන අවබෝධයක් ගත්තොත් බලන්න මේකේ IB ධාරාව සම්බන්ධ වෙන්නේ කොතෙන්ද කියලා. කොහෙන්ද පටන් ගන්නෙ IB ධාරාව? කොතනින්ද පටන් ගන්නෙ කොතනින්ද ඉවර වෙන්නේ? ඒ අතරට යාට තව එකතු වෙන්නේ කවුද? අන්න ওই ටික අපි ඉස්සෙල්ලා බලන්න ඕන. හරි. IB ධාරාව මේ හරියන්නේ යන්නේ. මෙන්න මේ IB පාදම හරහා තමයි IB ධාරාව ගමන් කරන්නේ. එතකොට පරිපථය ගත්තොත් අපි මෙන්න මෙහින් ගිහින් මෙහෙට ගිහින් මෙතනින් ගිහින් මෙතනින් ගිහින් මෙතනින් ඇවිල්ලා ඊට පස්සේ විමෝචකය හරහා ආපහු බැටරියේ ඍණ අග්‍රයට යනවා. මෙන්න මේක තමයි IB ධාරාව ගමන් කරන පාර. තේරෙනවනේ? IB ධාරාව ගමන් කරන පාර. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ IB ධාරාව ගමන් කරන පාරට කර්චොෆ්ගේ විභව නියමය යොදන්න ඕන. කර්චොෆ්ගේ විභව නියමය යොදන්න ඕන. විභව නියමය කියන්නේ මොකද්ද? සංවෘත පරිපථයක විභව නැග්මන්ගේ එකතුව විභව බැස්මන්ගේ එකතුවට සමානයි කියලා තමයි කර්චොෆ්ගේ විභව නියමය කියන්නේ. හරිද? හරි. එතකොට මේකේ විභව නැග්ම මොකද්ද? මේ ට්‍රාන්සිස්ටරේ විභව නැග්ම. විභව නැග්ම තමයි මේ 12යි වෝල්ට් කියන්නේ. හරිද? එතකොට අපි මේ පාර දිගේ ගිහින් බලමු. මේ පාර දිගේ යද්දී මෙතෙන් රෙසිස්ටරයක් නැහැ, මෙහින් නැහැ. හරි. අපිට මෙන්න මෙතෙන්දි රෙසිස්ටරයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙයාගේ විභව බැස්මක් තියෙනවා නේද? හරි. මෙයාගේ විභව බැස්මක් තියෙනවා. එහෙනම් ඊට පස්සේ අපි බලාගෙන යනකොට මෙන්න මෙතන සම්පෙන්න. මෙතන VBE සංග්‍රාහක පාදම් විමෝචක වෝල්ටීයතාවය තියෙනවා නේද? පාදම් විමෝචක වෝල්ටීයතාවය කියන්නේ එතන විභව බැස්ම. එතන විභව බැස්ම කීයද එතකොට? 0.7ක විභව බැස්මක් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි උඹ බලාගෙන යනකොට ආය අපිට මොකුත් විභව බැස්මක් හම්බෙන්නේ නැහැ. එහෙනම් විභව නැග්ම කවුද? මෙන්න මෙතන මේ 12 වෝල්ට් කියන එක විභව බැස්ම මේ 1000 කිලෝ ඕම් රෙසිස්ටරයයි මෙතන මේ සංග්‍රාහක විමෝචක පාදම් විමෝචක වෝල්ටීයතාවයයි. ඔන්න ඔය කරුණු ටික දැනගත්තාම අපිට හොඳටම ඇති මේ ගාන හදා ගන්න. ආයෙ ඔයාලට දීලා තියෙනවා බීට සමානයි 100 කියලා. බීට වලගේ 100 කියලා දීලා තියෙනවා. හරි. ඔයාලා එතකොට මෙන්න මේ ට්‍රාන්සිස්ටර් ගණන් වලදී මතක තියාගන්න ඕන එක සූත්‍රයක් තියෙනවා මොකක්ද දන්නවද? බීට සමානයි IC බෙදීම IB කියන එක. මෙන්න මේක මතක තියාගන්න ඕන. මේ සූත්‍රය වල මතක තියාගන්න බීට සමානයි IC බෙදීම IB. හරි. දැන් අපි ගාන හදන්න පටන් ගමු. මම ඉස්සෙල්ලාම හදන්නම් පළවෙනි කොටසේ මම හදන්න IB ධාරාව සොයන්න. IB ධාරාව හොයන්න. නේද ඉස්සෙල්ලාම. හරි. IB ධාරාව හොයන්න මම මොකද්ද කරන්න ඕන? මෙන්න මේ පරිපථයට මම මේ ඇන්ද පරිපථයට කර්චොෆ්ගේ විභව නියමය දානවා. හරි. එහෙනම් විභව නැග්ම කවුද? VCC. VCC සමානයි. හරි විභව බැස්ම කවුද? මෙතන මෙන්න මේ RB ප්‍රතිරෝධයේ එයා හරහා විභව බැස්ම මම ගණනය කරන්න. එයා IBRB කියලා ලියා ගන්නවා. IBRB දන්න ආය කවුද ඉන්නේ? මෙන්න මෙතන පාදම් විමෝචක වෝල්ටීයතාවය VBE. හරි. මෙන්න මේක මෙන්න මේක තමයි අපිට IB ධාරාව හොයන්න තියෙන සූත්‍රය. දැක්කනේ සූත්‍රය ගොඩනගා ගන්න විදිය. ඔයාලා මේව කොයි වෙලාවකත් පාඩම් කරන්න ඕනේ නැහැ. මොකද පාඩම් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. විභව බැස්මල් ගන්න වැඩි වුණොත් ඔයාලට මේ ගාන හදා ගන්න බැරි වෙනවා. ඒ හින්දා හැම වෙලෙම පුරුදු වෙන්න සූත්‍ර ගොඩනගා ගන්න. හරිනේ. හරි. දැන් මේක ඊළඟ කොටසට ගියොත්
අපි කවුද දන්නේ නැති පදේ? මෙතනින් VCC දන්නවා. වෝල්ට් 12යි. IB දන්නවද? නැහැ. අපි IB දන්නේ නැහැ. RB දන්නවද? ඔව් RB දන්නවා. මෙතන 100 කිලෝ ඕම් කියලා තියෙනවා. හරි. එහෙනම් මෙතන VBE දන්නවද අපි? ඔව්. VBE මං කියව උපකරණ කරන සිලිකන් කියලා එහෙනම් 0.7යි. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරගන්න ඕන IB උක්ත කරගන්න ඕන. මේ වගේ සූත්‍රයක් දුන්නා දැන් ගොඩක් අය ළමයිට ප්‍රශ්නේ තියෙන යා තියරි පාර්ට් එක දන්නවා හැබැයි ගණන් සුළු කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. එහෙනම් ඔයාලා හැම වෙලේම මේක සූත්‍රයක් විදිහටම සුළු කරන් ගිහින් අන්තිමට අගයන් ආදේශ ගන්න. ඒක තමයි ලේසිම වැඩේ. නැත්තම් ගණන් හදන්න බැටලෙනවා. හරි. මම මෙතනින් ඉස්සෙල්ලාම IB තනි කරගන්න ඕන හින්දා මෙන්න මේ ධනපදය අයින් කරගන්න BBE අරන් යනවා මේ පැත්තට. එහෙනම් VCC සමානයි VCC ඍණ VBE සමානයි IB RB. හරි. දැන් IB පදේනේ අපි තනි කරගන්න ඕනේ. එහෙනම් RBත් මොකද කරන්න ඕනේ? අපි මේ පැත්තට අරන් යන්න ඕනේ. එහෙනම් මම ආයෙ අලුතින් සූත්‍රය ලියා ගන්නවා. IB සමානයි VCC ඍණ VBE බෙදනවා RBE. හරි. මේකට දැන් අපි අගයන් ටික ආදේශ කරලා බලමු උත්තරයක් ගන්න. VCC කියන්නේ 12යි වෝල්ටේජ් ඍණ 0.7යි වෝල්ට්. මෙයාව මම බෙදනවා කියන RB. RB කියලා තියෙන මෙතන කිලෝ ඕම් 100ක් කියලා. එයා අනිවාර්යෙන් එහෙනම් ඕම් කරගන්න මොකද කරගන්න ඕන? 1000න් වැඩි කරගන්න ඕන. 100 මම 1000න් වැඩි කරගන්න. ඒතකොට අපිට ඕම් වගේක් ගන්න පුළුවන්. මෙන්න මේ ගාන සුළු කරොතින් එන උත්තරේ මොකද්ද බලමු. එතකොට අපිට උත්තරයක් එනවා 1.13 වරක් 10 ඍණ 4 කියලා. හරි. එතකොට ඔයාලා මේකට අනිවාර්යෙන් එකක දාන්න ඕන. අපි ධාරාවක් හෙව්වේ ඇම්පියර් කියලා. එතකොට IB ධාරාව කීයද උත්තරේ එන්නේ? IB සමාන 1.3 වරක් 10 ඍණ 4 කියලා. හරි. ඔයාලා මෙන්න මේ 10 බල විදිහට තියෙන ගණන් පද ලියා ගන්න ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා. මම නිකන් දැනට පොඩ්ඩක් කියන්නම් මේකම කොහොමද මේව කරගන්නේ කියලා. දන්නේ නැති කට්ටියට 1.13 වරක් 10 ඍණ 4 කියලා තියෙන එක අපිට ලියා ගන්න පුළුවන් 10 ඍණ 4න්නේ. ඍණ 4 නම් දශම ස්ථානය යන්නේ මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මේ වගේ ගානක දශම තිර තියෙන්නේ මෙතනින්නේ. මෙතනින් දශම ස්ථාන 1යි 2යි 3යි 4යි කියලා මෙන්න මේ පැත්තට පන්නනවා. එතකොට දශම ස්ථාන තිත සම්බන්ධනේ මෙතෙන්ට. ඒ අතරේ මෙතන බිඳුවයි 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 කියලා දාගන්න ඕනේ. එහෙනම් එනවා අපිට බිඳුවයි දශම බිඳුවයි 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 1.3 ඇම්පියර් කියලා. හරි. මෙන්න මේ විදිහ තමයි ඒක අපි දශම ගණන් විදිහට ලියගන්නේ. ඔයාලා ලේසිම වැඩේ තමයි මෙන්න මේ 10 බල විදිහට ලියන්න පුරු වෙන්න. ඒතකොට ඔයාලා ගණන් සුළු කරගන්න ලේසි. හරි. දැන් අපි IB හොයාගත්තනේ. අපි IB හොයාගත්තා. දැන් එහෙනම් අපි හොයාගන්න ඕනේ ඊළඟ දේ තමයි අපි මේ ට්‍රාන්සිස්ටර් ගානක් හදනවා අපි ඊළඟට අනිවාර්යෙන් කරන්න ඕන IC ධාරාව හොයාගන්න ඕන. IC ධාරාව හොයාගන්න එක තමයි ඊට පස්සේ අපිට ලේසිම වැඩේ. IC හොයාගන්නේ කොහොමද? හරි. IC ධාරාව හොයාගන්නේ ඔයාලට මතකද මම මතක තියාගන්න කියලා සූත්‍රයක් කිව්වා. B ට සමානයි IC බෙදීම IB. B ට සමානයි IC බෙදීම IB. හරි. එහෙනම් මොකන්ද කරගන්න ඕන අපි IC පදේන උක්ත කරගන්න ඕන. IC උක්ත කරගත්තාම IC සමානයි බීටා වරක් IB කියලා අපිට ලියා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට අපි මේක කියන්න ආදේශ කරන්නේ බීටා කියන්නේ 100යි කියලා දීලා තියෙනවා වරක්. එතකොට 1.3 ගුණ කිරීම 10 ඍණ 4 කියලා අපිට IB ධාරාව ලියා ගන්න පුළුවන්. හරි. එතකොට උත්තරයක් එනවා IC වලට IC සමානයි මේක ඒතකොට අපිට කෙලින්ම මෙතන බිංදු දෙකක් තියෙනවානේ මේ බිංදු දෙකක් අපිට මේකේ
10යි බල දෙකක් විදිහට කපලා අයින් කරන්න පුළුවන්. මොකද එතකොට අපිට සාමාන්‍ය මේක ලියා ගන්න පුළුවන් 1.3 ගුණ කිරීම 10 ඍණ 2 කියලා. 2යි ඇම්පියර්. හරි. නැත්නම් අපිට මේකේ උත්තරේ ලියා ගන්න පුළුවන් IC සමානයි 0.013 කියලා. එන්න මෙතන 1.13නේ. එතකොට අපි දාගන්න ඕන අ, 0.1 එකයි එකයි තුන. හරි. දැන් අපි එහෙනම් ඊළඟට හොයන්න පටන් ගමු. මෙහෙමම අපි I ධාරාවත් හොයාගමු. I ධාරාව. හරි. I ධාරාව ඒතර අපි කොහොමද හොයාගන්නේ? I ධාරාව හොයාගන්නේ කොහොමද? අපිට සරලවම අපි වෙලේ ගොඩනගා ගත්තා IE සමානයි IB ධන IC කියලා. IE සමානයි IB ධන IC. හරි. එතකොට අපිට ලියා ගන්න පුළුවන් IE සමානයි IB ධන IC. එතකොට IB කියන්නේ කීයද? 1.13 ගුණ කිරීම 10 ඍණ 4 වරක් එකතු කරනවා මේකට 1.13 වරක් 10 ඍණ 2. හරි. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට අපිට උත්තරයක් එනවා 0.0114 කියලා ඇම්පියර්. මෙන්න මේ වගේ උත්තරයක් අපිට එනවා. දැන් ඊට වඩා තේරෙනවද අපිට IB ධාරාව, IC ධාරාව, IE ධාරාව ලේසියෙන් හොයාගන්න විදිය. හරි. අපි ඊළඟට කතා කරමු මේකෙම VCE ධාරාව කොහොමද අපි හොයාගන්නේ කියලා. හරි. දැන් අපි එතකොට තුනක් ලියා හොයාගත්තා, IB හොයාගත්තා, IC හොයාගත්තා, IE හොයාගත්තා. දැන් අපි හොයමු VCE ධාරාව කොහොමද හොයන්නේ කියලා බලමු. සෝරි ධාරාව නෙවෙයි VCE වෝල්ටේජතාව සංග්‍රාහක විමෝචක වෝල්ටේජතාවය. හරි. එතකොට අපි ආයෙත් පරිපථය අලුතින් හදා ගන්නවා. පොඩ්ඩක් ගන්න. එතකොට අපි මෙන්න මේ පරිපථයට තමයි කර්චොෆ්ගේ විභව නියමය යොදන්නේ IC VCE හොයාගන්න. හරිද? හරි. මේක එතකොට මම කියන්නේ මෙයාගේ විභව නැග්මා කවුද? මෙන්න මෙතන VCC විභව නැග්මා, මෙතන RC විභව බැස්මා, එතකොට මෙතන VCE තියෙනවා අය විභව බැස්මකට. මෙන්න මේ තුන විතරයි විභව බැස්මාන වලට තියෙන්නේ. හරි. එහෙනම් මම ඒකට ලියා ගන්න පුළුවන් මට මෙන්න මේ විදිහට VCC සමානයි IC RC ධන VCE කියලා. හරිනේ. විභව නැග්මන් ටික විභව බැස්මන්ගේ එකතුවට සමානයි. දැන් ඒතර අපි මේකේ නොදන්න පද කවුද? මෙතනින් නොදන්නේ අපි VCE කියන එකන විතරයි. හරි. එහෙනම් මම VCE ව තනි කරගන්න ICRC ව එහා පැත්තට යන ගමන් සූත්‍රය ගොඩනගා ගන්නවා. VCE සමානයි VCC ඍණ ICRC කියලා. හරි. ඊට පස්සේ VCC වල වෝල්ටේජ් එක කීයද? 12යි වෝල්ට්. එයාගේ මං අඩු කරනවා. IC කියන්නේ කීයද? 0.0113 ඇම්පියර්. එයාව ගුණ කරගන්නවා මම RC ගෙන්. RC වලගේ කීයද තිබෙ මෙතන 200යි ඕම් කියලා තිබ්බේ. හරි. එහෙනම් මං එයාව 200යි කියලා ලියාගන්නවා. එතකොට අපිට මෙයාව සුළු කරාම උත්තරයක් එනවා.
හරි. මෙහා සුළු කරාම අපිට උත්තරයක් එනවා 9.74යි වෝල්ට් කියලා. හරි. මෙන්න මෙහෙම තමයි අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට මම හිතනවා මෙතෙන් දෙන්න කල් කතා කරපු ඔක්කොම ටික තේරෙන්න ඇති කියලා. අපි ඉස්සෙල්ලාම ට්‍රාන්සිස්ටර් ගාන දුන්නා මොකද්ද හොයාගත්තේ? IB ධාරාව හොයාගත්තා. IB ධාරාව හොයාගෙන අපි IC ධාරාව හොයාගත්තා. IC ධාරාව හොයාගත්තට පස්සේ අපි IE ධාරාවයි ඊට පස්සේ අපි VCE කියන වෝල්ටීයතාවයයි සංග්‍රහක විමෝචක වෝල්ටීයතාවයයි හොයාගත්තා. හරි. එතකොට ඔයාලට මෙන්න මේ ගාන හදන විදිය සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලට තේරෙන්නේ නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මම ඔයාලට මේ ගාන කියලා දෙන්නම්. මේ දැන් එක දිගටම වීඩියෝ එකක් අපිට බලන්න කම්මැලි හින්දා මම මේක වීඩියෝ එක කොටස් තුනකට කරනවා. අපි මේ පළවෙනි ගාන මේ වීඩියෝ එකකිනුත් ඊළඟ ගණන් දෙක තව වීඩියෝ දෙකකිනුත් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු අපි මෙන්න මේ ගාන හදන්නේ කොහොමද කියලා. සමහරට ඒක එක වීඩියෝ එකකට එන්න පුළුවන් ඒ ගණන් දෙකම. අපි ඊළඟට කොහොම හරි මෙන්න මේ ගාන හදන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.